අපි හැමදාම පාවිච්චි කරන apps, software මේ දේවල් ඇත්තටම හැදෙන්නේ කොහමද? ඒ හැම නිර්මාණයක් පිටිපස්සෙම තියෙනවා ශක්තිමත් සැලැස්මක්. හරියටම කිව්වොත් ලස්සන ගොඩනැගිල්ලක් හදන්න කලින් හොඳ නිල් මුද්‍රණයක්, ඒ කියන්නේ බ්ලූප්‍රින්ට් එකක් ඕන වෙනවා වගේම ඕනෑම මෘදුකාංගයකදත් ඒ වගේ සැලැස්මක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ සැලැස්ම ගැනයි. මේකනම් තාක්ෂණික ලෝකයේ ඉන්න ඕනම කෙනෙක්ට හොඳටම හුරු පුරුදු ප්‍රශ්නයක් නේද? ලොකු බලාපොරොත්තු තියාගෙන විශාල මුදලක් වියදම් කරලා පටන් ගන්න ප්‍රොජෙක්ට් ඇයි අන්තිමට નિયમિત කාලයට નિયમિત බජට් එකට ඉවර කරගන්න බැරි වෙන්නේ? ඉතින් ගොඩක් අය හිතනවා හොඳ කෝඩ් එකක් ලියුම වැඩේ ඉවරයි කියලා. ඒත් ඇත්තම රාසෙ තියෙන්නේ එතන නෙවෙයි. සාර්ථකත්වයට යතුරු වෙන්නේ කෝඩ් එක විතරක් නෙවෙයි. ඒකට පදනම් වෙන ක්‍රියාවලිය. එහෙමත් නැත්නම් අපි කිව්ව විදිහට ඒ සැලැස්ම. හරි, එහෙනම් බලමු අපි අද මේ ගමන යන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ මාර්ගසිතියම. හොඳයි. අපි මුලින්ම පටන් ගමු මේ සැලැස්ම කියන එකේ විධිමත් නමෙන්. මේකට තමයි කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙම නැත්නම් SDLC කියා. SDLC නම ටිකක් බරපතල වුණාට කතාව හරිම සරලයි. හිතන්නකෝ මේක හරියට රෙසිපි එකක් වගේ. සංකීර්ණ ව්‍යාපෘතියක් පියවරින් පියවර පිළිවෙලට කරගෙන යන්න පාවිච්චි කරන රාමුවක්. මේක තමයි හැම දෙයකම පදනම. දැන් මේ SDLC කියන රාමුව ඇතුලේ තියෙනවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අධියර 6ක්. ඕනම software project එකක කොඳු නාරටිය කිව්වොත් හරි. අපි බලමු මේ මොනවද කියලා. මේ බලන්න මේ රූපයෙන් පෙන්වන්නේ ඒ සම්පූර්ණ ක්‍රියාවලිය. ඒක හරියට රෝදයක් වගේ. එකක් ඉවර වෙලා අනික පටන් ගන්නවා. හැමදේම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි දැන් මේ පියවර ටික එකිනෙක විස්තරාත්මකව බලමු. හරි. මුල්ම පියවර 3. මෙතනින් තමයි මුළු ගෙදරටම අත්තිවාරම දාන්නේ. මුලින්ම අපි බලනවා හරි අපි මොකද්ද හදන්න යන්නේ කියලා. ඊට පස්සේ මේක කාටද හදන්නේ, එයාලට මොනවද ඕන කියලා හොයනවා. අන්තිමට ඒ අවශ්‍යතාවලට හරියන විදිහේ තාක්ෂණික බ්ලූප්‍රින්ට් එකක් හදනවා. අත්තිවාරම දාලා ඉවර වුණාම මොකද කරන්නේ? ගේ හදන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි ඊළඟ අධියර 3ත්. කෝඩ් එක ලියලා software එක හදනවා. ඊට පස්සේ ඒක පාරිභෝගිකයා අතටපත් කරනවා. එතනින් වැඩේ ඉවරද? නෑ. ඒක දිගටම හොඳට වැඩ කරන්න අවශ්‍ය සහයෝගය දෙන එකත් මේ චක්‍රයේම කොටසක්. හොඳයි. දැන් අපි යමු මේ SDLC ආකෘති වලින් පරණම සම්භාව්‍යම ක්‍රමයට. මේකට කියන්නේ waterfall. එහෙමත් නැත්නම් දිය ඇලි ආකෘතිය කියලා. මේක තමයි හැම දෙයකම පදනම් වුනේ. මේ රූපේ දැක්ක ගමන් නම තීරණවා නේද? හරියට දියැලක් උඩ ඉඳන් පහළට ගලාගෙන යනවා වගේ. එක පියවරක් සම්පූර්ණයෙන්ම ඉවර නොකර ඊළඟ එකට යන්න බෑ. ආපහු උඩට යන්නත් බෑ. හැමදේම වෙන්නේ එක පෙළට. ඉතින් මේක හැම දෙයකම හරියනවද? ඇත්තරම නෑ. මේක හරියන්නේ හරියටම දාන්න දේවල් වලට. මුලින් ඉඳලම අවශ්‍යතා මොනවද කියලා පැහැදිලි, ඒවා අතරමඟදී වෙනස් වෙන්නෙත් නෑ කියලා 100% ෂුවර් නම් විතරයි මේ ක්‍රමේ සාර්ථක. ඒත් ඇත්ත ජීවිතේ එහෙමද? සැලසුම් වෙනස් වෙනවා. පාරිභෝගිකයාට අලුත් අදහස් එනවා. වෙළඳපොළ වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක තමයි waterfall ආකෘතියේ තියෙන ලොකුම අභියෝගය. බලන්න, waterfall එකේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. හොඳ පැත්ත තමයි හරිම සරලයි, පිළිවෙලයි. ඒත් නරක පැත්ත තමයි පොඩ්ඩක්වත් නැමෙන්න බෑ. වෙනසක් කරන්න ගියොත් මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. අනික ලොකුම අවදානම තමයි හැමදේම හදලා ඉවර වෙනකම් කිසිම දෙයක් වැඩ කරනවද කියලා බලන්න බෑ. අන්තිම මොහොතේ ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි අලුත් නම්‍යශීලී තත්ත්වෙ ඉක්මනින් හැඩ ගැහෙන්න පුළුවන් ආකෘති බිහි වෙන්නේ. මේ වගුවෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න, එකපාරක් කරලා ඉවර කරන එක වෙනුවට දැන් පොඩි පොඩි කෑලි හදා නැවත නැවත කරන ක්‍රමයකට ඇවිල්ලා. පරිශීලකයාව මුලදී විතරක් සම්බන්ධ කරගන්නා වෙනුවට දැන් දිගටම සම්බන්ධ කරගන්නවා. අවදානම් ගැන අන්තිමට හිතනවා වෙනුවට මුල ඉඳන් මේ ගැන අවධානය යොමු කරනවා. හරි. ඒ අලුත් ක්‍රම වලින් පළවෙනි එක තමයි ස්පයිරල් ආකෘතිය. මේකේ ප්‍රධානම ඉලක්කය තමයි අවදානම අඩු කරන එක. ස්පයිරල් කියන්නේ සර්පිලයක් වගේ. එකපාරක් රවුමක් යනකොට මුලින්ම බලනවා මොනවද තියෙන අවදානම් කියලා. ඊට පස්සේ ඒ අවදානමට විසඳුමක් හදලා පොඩි දෙයක්, ඒ කියන්නේ මූලාකෘතියක් හදලා පාරිභෝගිකයාට පෙන්නනවා. එයා හරි කිව්වොත් ඊළඟ රවුමට යනවා. මේකෙන් වෙන්නේ ලොකු ප්‍රශ්නයක් එන්න කලින් ඒක අඳුරගෙන විසඳගන්න එක. ඉතින් හිතන්න, බැංකු පද්ධතියක්, එහෙම නැත්නම් ගුවන් ගමන් පාලනය කරන පද්ධතියක්. මේවායේ පොඩි වැරද්දක්වත් වෙන්න බෑ නේද? අන්න ඒ වගේ
ඉහළම ආරක්ෂාවක් සහ විශ්වාසනීයත්වයක් අවශ්‍ය තැන්වලට තමයි ස්පයිරල් ආකෘතිය හරියටම ගැලපෙන්නේ. ඊළඟට B ආකෘතිය. මේකේ ප්‍රධානම දේ තමයි ගුණාත්මක භාවය. quality first. මේකට V ආකෘතිය කියන්නේ හේතුවක් තියෙනවා. V අකුරේ එක පැත්තකින් පහළට යනකොට software එක හදනවා. අනිත් පැත්තෙන් උඩට එනකොට ඒ හදපු දේ ටෙස්ට් කරනවා. ඒ කියන්නේ හදන හැම පියවරක් ගානෙම ඒකට අදාළ ටෙස්ට් එකක්වත් සමාන්තරව සැලසුම් කරනවා. වැඩේ පටන් ගන්නත් කලින්ම ටෙස්ට් කරන්න පටන් ගන්නවා වගේ වැඩක්. මේක කොයිතරම් වැදගත්ද? හිතන්න හાર્ට් මොනිටර් එකක්, රියදුරෙක් නැති කාර් එකක software එකක්. මේ වගේ තැනක පොඩි බග් එකකින් වෙන්න පුළුවන් හානිය හිතා ගන්නවවත් බෑ. අන්න ඒ නිසා තමයි V ආකෘතිය වගේ දැඩි පරීක්ෂාවකින් යුතු ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම අපිට තේරෙන දේ තමයි one size fits all කියන කතාව මෙතනට අදාළ නෑ. හැම ප්‍රොජෙක්ට් එකකටම ගැළපෙන එකම එක සැලැස්මක් නෑ. නිවැරදි සැලැස්ම තෝරා ගැනීම කියන්නේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට අතිශයින්ම වැදගත් උපාය මාර්ගික තීරණයක්. අවසාන වශයෙන් මතක තියාගන්න ඕන දේ තමයි අපි තෝරගන්න සැලැස්ම තමයි අපි ප්‍රතිඵලය තීරණය කරන්නේ. හරියට හරි බ්ලූප්‍රින්ට් එක තෝරගත්තොත් හරි ගොඩනැගිල්ලක් හදන්න පුරුවන්. ඒ වගේම තමයි software වලටත්. ඉතින් ඊළඟ වතාවේ මෘදුකාංගයක් භාවිතා කරන විට මතක තියාගන්න. ඒ පිටුපස තියෙන කීතේ විතරක් නෙවෙයි. ඒක ගොඩනගන්න පාවිච්චි කරපු සම්පූර්ණ සැලැස්මක්.